වාසයලට මවලවිතුමාගෙන් කුරුක්කල්තුමාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ මන්ත්‍රීවරු ඒ වගේම එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභා නගර සභා සඳහා නායකත්වය සපයන අපේ සහෝදරයන් මැතිවරණ පැවැත්වීම සඳහා යම් නීතිමය වෙනස්කම් ටිකක් කළ යුතුව තිබුණා. අපේ ආණ්ඩුව සම්මත කරපු පළමු පනත තමයි මේ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත. සම්මත කරලා මැතිවරණ කොමිසමට බලය දුන්නා දැන් ඡන්දෙ තියන්න කියලා. අපිට අවශ්‍යකම තිබුණේ මේ ඡන්දය මේ අවුරුද්දට කලින් තියන්න. බොහෝ දුරට පහුගිය 6 වෙනිදා වගේ දිනයක තමයි අපි පනත සම්මත කරපු ආකාරය නිසා අප්‍රේල් 6 ඡන්දෙ තියන්න තිබුණා. නමුත් මැතිවරණ කොමිසම වෙත විපක්ෂ කට්ටිය ගිහිල්ලා කිව්වා ඡන්දෙ කල් දාන්න කියලා. අපේ සැලසුම තිබුණේ අවුරුද්දට කලින් ඡන්දෙ තියලා අවුරුද්දෙන් පසුව දළදා වන්දනාව පවත්වලා අපේ රට ගොඩනැගීම සඳහා වූ ක්‍රමානුකූල වැඩ ටික දියත් කරන්න. මොකද ඡන්ද කාලේ සමහර නීති රීති හේතු කොටගෙන සමහර වැඩ කටයුතු ආණ්ඩුවට කරන්න බැරුව යනවා. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් අපි අයවැය ලේඛනයේ සම්මත කරා මේ රටේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි වුණා. අස්වැසුම් ගන්න අයට වැටුප් වැඩි වුණා. විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි වුණා. ඒත් මේ කිසිවකට අහු වෙන්නේ නැති පවුල් ලක්ෂ 8ක් විතර හිටියා. උට අස්වැසුම ඉල්ලලා ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා. ඒ නිසා අපි තීරණයක් ගත්තා ඒ අයට රුපියල් 5000ක් වටිනා බඩු මල්ලක් රුපියල් 2500ට සතොසෙන් ලබා දෙන්න ඕන කියලා. ඒ අනුව ඒ සඳහා අපි රුපියල් කෝටි 150කට වඩා වැඩි මුදලක් වෙන් කරා. ඇයි මේක අවුරුද්දට දෙන්න ඕන කියලා. මැතිවරණ මේ මාසේ 6 වෙනිදා පැවැත්වෙන නිසා දැන් මැතිවරණ කොමිසම විසින් එක අත්හිටුවලා තියෙනවා. ඉතින් අපේ අපේක්ෂාව වුණේ මේ උත්සව සමයට මේ පුරවැසියන්ට මේක ලබා දෙන්න. මේ 6න් පස්සේ අවුරුද්දක් නැහැනේ. නමුත් මේ 6න් පස්සට දැම්මා. හේතුව මොකද්ද? අපිට අවශ්‍යකම තිබුණ අපි සැලසුම් හදලා තිබුණේ. අවුරුද්දට කලින් ඡන්දේ පවත්වලා මේ වැඩ කටයුතු ක්‍රමානුකූලව කරන්න. හැබැයි විපක්ෂීය മന്ത്രിවරු ගිහිල්ලා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා හිටියා ඡන්දේ පස්සට දාන්න කියලා. ඒනෝ තමයි මේ මාසේ 6 වෙනිදාට මැතිවරණ ගිහිල්ලා තියෙන්නේ. ඒතර මේක ඇත්තට මීටත් වඩා වැඩියෙන් ප්‍රමාද වූ ඡන්දයක්. අපි සාම්පූර්ණ වල මෙගාවට් 120ක බලාගාරයක් ආරම්භ කරනවා. සියමලාන්තේ මෙගාවට් 100ක බලාගාරයක් ආරම්භ කරනවා. මේ මාසය තුලත සාම්පූර්ණ වැඩ කටයුතු ආරම්භ කරා. සියමලාන්දුව ආරම්භ කරන්න පුළුවන්. මන්නාරමේ තව මෙගාවට් 50ක සුළං බලාගාරයක් ආරම්භ කරනවා. මන්නාරමේ සුළං බලාගාරය. ඒක පෞද්ගලික සමාගමක් විසින් කරන්නේ. අපි ටෙන්ඩර් කඳවලා දුන්නා. ඒගොල්ලෝ විදුලිය හදනවා. අපි මිලදී ගන්නවා. ඒකකයක් ඩොලර් 4.57යි. ඩොලර් 4.57. ඒකේ ආසන වශයෙන් ගත්තොත් රුපියල් 13යි. අපි ටෙන්ඩර් කැඳවුවා. අඩුවෙන්ම දෙන කෙනා තෝරාගත්තා. මෙගාවට් 50ක් හදන්න දුන්නා මන්නාරමේ සුළං බලේ. එයා විදුලිය හදනවා. හදලා විදුලි බල මණ්ඩලයට විකුණනවා. යුනිට් එකක් රුපියල් 13යි. ඒ මන්නාරේ නීම රනිල් වික්‍රමසිංහලා දීලා තිබුණ බලාගාරයක් සුළං වලින් හදන්නේ මිලදී ගන්නවා ඒකකයක් ඩොලර් 8.26යි. ඒ කියන්නේ රුපියල් 25යි. ඔන්න ඒගොල්ලෝ කරපු වැඩ මන්නාරමේ සුළං වලින් විදුලිය හදනවා. හිටපු ආණ්ඩුව ඒකකයක් ගන්න රුපියල් 25ට. අපි ඒ මන්නාරමේම සුළං වලින් විදුලිය හදනවා ඒකකයක් ගන්න රුපියල් 13ට. එහෙම ව්‍යාපෘති හදන්නේ. හරි 8කට ආසන්න ප්‍රමාණයකින් විදුලිය මිලදී ගැනීම සඳහා අපි ඇග්‍රීමන්ට් එක අත්සන් කරේ. දැන් මන් දක හිටපු ජනාධිපතිතුමා කියනවා අරක කොහොම හරි දෙන්නලු. මතක තියාගන්න
කවුරු තරහ වුණත් කවුරු යාළු වුණත් රුපියල් 25ට නම් ගන්නෙ නෑ. ගියොත් ගියාවයි. එයි රුපියල් 25කට අරගෙන පාරිභෝගිකයට කීයටද විකුණන්නේ? විදුලි බල මණ්ඩලෙ මිලදී ගන්නවා රැහන් පද්ධතිය එවන්න ඕනේ. ඒකේ වියදම් ඔක්කොම බලපුවම රුපියල් 30 32ක් වෙනවා විදුලි ඒකකයක්. එහෙම සුළං වලින් විදුලි හදන්න ඕනේ. අදත් ගල් ලංගරු වලින් හදන්නේ රුපියල් 19ට. සුළං වලින් එහෙම ගන්න ඕනද? ගන්නෙ නෑ. ඒ කිවිසුම් ගහන්නේ පරණ ආණ්ඩු. ඒ පරණ ආණ්ඩු වල විලදී ගැනීම වගේ භාගයකට ආසන්න ගානකට තමයි අලුත් ආණ්ඩුව විදුලිය මිලදී ගන්න මතක තබා ගන්න. ඉතින් එහෙම ව්‍යාපෘති එනවා. ඉස්සර එන්නේ නෑ. එයි ආයෝජක සල්ලි බෙදාගෙන යන්න ඕන. ඒ විදුලි බලය හදන කෙනා රුපියල් 25ට විකුණන එක පිළිගන්න පුළුවන්. එයි එයා තව තැන් වලට බෙදන්න ඕන. අපි යම ආයෝජකයෙක්ම කතා කරන්න එකයි කියන්නේ. ව්‍යාපෘතිය මොකද්ද? රට තියෙන වාසිය මොකද්ද? ජනතාවට තියෙන වාසිය මොකද්ද? අපි කෙලින් කියනවා ඕගොල්ලන්ගෙන් අපිට ඇල් වතුර වීදුරුවක්වත් එපා. ව්‍යාපෘතිය රටට හොඳ නම් කරන්න අපි අනුමැති දෙනවා. ඔච්චරයි. එහෙම ආණ්ඩුවක් හදලා තිනවා. ලංකාවේ තිබුණාද එහෙම ආණ්ඩු? ආයෝජකයවිලා දාලා ගිහපු ආණ්ඩු. රාජතාන්ත්‍රික ලෙස පගා ඉල්ලුවක තානාපතිවරු ගිහිල්ලා ජනාධිපතිවරට පැමිණිලි කරපු ආණ්ඩු. මහා දවල් මහජනයාගේ ධනෙ නාස්ති කරපු හොරකම් කරපු ආණ්ඩු. ඒක වෙනස් කරලා තියෙනවා. අපි හිතනවා මේ ඉතාමත් ප්‍රගතිශීලී ලෙස ඉතාමත් උද්‍යෝගිමත් ලෙස මේ රටේ මැදිහත් වෙලා මේ රටේ ජනතාව කරපු මේ වෙනස ආපහු හැරෙන්න කවදාවත් ඉඩ නොදෙන බව අපිට හරි පැහැදිලි. මේකනේ වෙනස. ඒ විතරක් නෙවෙයි. මේ රට ගොඩනගන මේ ආයතන පද්ධතින් කරේ ජනතාවගේ විශ්වාසය ගොඩනගෙන්න ඕන. මොකද රටක් ගොඩනගන ජනතාවත් එක්ක ඒකාබද්ධව යන්න ඕන. ජනතාව යන්න නම් මොකද වෙන්න ඕන? ජනතාව සහ ආයතන අතර විශ්වාසය දෙන්න ඕන. හරි රටේ ජනාධිපතිවරයා සහ ජනතාව අතර විශ්වාසය තියෙන්න ඕන. ජනාධිපතිවරයා රටේ මහජනයාගේ ධනෙ නාස්ති කරනවා නම් මම ලැයිස්තු ගොඩක්ද කියන්නේ නැහැ. ඇති තරම් කියනවා දැන්. හිටපු ජනාධිපතිවරු මේ රට කොච්චර විනාශ කරාද කොච්චර නාස්ති කරාද කියලා. අපි ඔබට සහතිකයක් දෙනවා. මම හෝ අපේ ඇමති මණ්ඩලය හෝ අපේ නියෝජ්‍ය ඇමතිවරු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කිසි කෙනෙක් මහජනයාගේ මුදල් සතයක් නාස්ති කරන්නෙත් නැහැ. සතයක් හොරකම් කරන්නෙත් නැහැ. ජනතාවට විශ්වාසය දෙන්න ඕන. ජනතාව පළමු කොටම රටේ දේශපාලන අධිකාරිය කරේ විශ්වාසය හදන්න ඕන. රට හදන්න නම් ඉස්සර තිබුණේ මොකද්ද? දේශපාලන අධිකාරියත් එක්ක ජනතාව විරසකයි. දේශපාලන අධිකාරිය ජනතාවට වඩා උඩින් ඉන්නවා. ජනතාව පීඩාවටපත් කරනවා. ජනතාවගේ දේපල හොරකම් කරනවා. ජනතාවගේ දේපල නාස්ති කරනවා. නීතිය අතට ගන්නවා. මැරෑතියෙන් හිටට කටයුතු කරනවා. මිනිස්සු බය කරලා වැඩ කරනවා. දේශපාලන අධිකාරිය. අද එහෙම දේශපාලන අධිකාරියක් තියෙනවා. අද මේ රට විශාලතම ව්‍යාපාරිකයන් කියනවා. රට පිළිබඳ විශාල නිදහසක් දැනෙනවා. ඉස්සර නගර ව්‍යාපාරික මහත්මයෙක් අලුත් බිල්ඩින් එකක් හදනවා නම් පළාතේ ඇමතිගෙන් අවසර වුණා. එයා ගෙන්නන්න ඕන. එයාට පීත්තපටි කපන්න දෙන්න ඕන. එයාගේ අධිකාරීත්වය යටත් කරලා මේ හැම තැනක්ම තිබුණේ. අද නිදහස දීලා තියෙනවා. අද ඕනෑම ව්‍යාපාරිකයෙක් කර්මාන්තකරුවෙක් කල්පනා කරනවා නිදහසේ Tamanට කර්මාන්ත ව්‍යාපාර කරන්න පුළුවන් අවස්ථාව හදලා දීලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය හදලා දීලා තියෙනවා. නිදහස නිර්මාණය කරලා දීලා තියෙනවා. දේශපාලන අධිකාරිය කරේ පුරවැසියන්ගේ විශ්වාසය යලි තහවුරු කරලා තිබෙනවා. ඒ රට ගොඩනැගීම සඳහා වැදගත් සාධකයක්. කවද්ද එහෙම රටක් තිබුණේ? දේශපාලන අධිකාරිය විශ්වාස කරා. නෑ හැම වෙලාවම දේශපාලකයා කරේ සැකයෙන් බලන, පිළිකුලෙන් බලන රටක් තිබුණේ. ඒක වෙනස් කරලා තියෙනවා. ඊළඟ අපේ රට ගොඩනැගීම සඳහා ආයතන කරේ තවත් විශ්වාසය හදන්න ඕන. පළමු කොටම අපේ රට ගොඩනැගීම පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව විශ්වාසය හදන්න ඕන. පොලිසිය කරේ. මොකද අපේ රටේ මහජනයාගේ සාමය නීති ආධිපත්‍ය තහවුරු කිරීමේදී පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල වගකීමක් පැවරලා තිබුණා. හැබැයි අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව පුරවැසියන්ගේ තිබුණ සැකයෙන් බලන දෙයක්. පොලිසියගේ සාධාරණ කරගන්න බෑ කියන සිතුවිල්ලක් තිබුණා. අපි ක්‍රමානුකූලව පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි යලි මහජනයාගේ විශ්වාසය තහවුරු කරමින් තිබෙනවා. එහෙම නැත්නම් පොලිසිය විසින්
පොලිස්පති අත්අඩංගුවට ගනීද? කවදාවත් ඔයගොල්ලෝ හිතුවද? නෑනේ. අපි ක්‍රමානුකූලව ධනය තියනවද බලය තියනවද කියන ભેදකින් තොරව නීති ඉටුවන රටක් හදලා තියලා තියෙනවා. ඉස්සරහම නෙවෙයි. අපරාධ කරලා බලය විසින් සැඟවිලා ඉන්න පුළුවන්. අද එහෙම තත්වයක් නෑ. අද අපේ රටේ ක්‍රමානුකූලව තව පොඩි තියෙනවා ගැටලු කීපයක් අපි විසඳනවා. මේ රට ගොඩනගනවා. මේ රටේ පුරවැසියන් තමයි යලි පොලිස් දෙපාර්තමේන්තුව පිළිගන්න පොලිසිය පිළිබඳ විශ්වාසක රටක් අවශ්‍යයි. අපේ වර්තමාන වැඩ බලන පොලිස්පතිතුමා විශාල ප්‍රමාණයක් පොලිසියටම දඬුවම් දීලා තියෙනවා. පොලිසියයි. අපි දන්නවා 84000ක් වර පොලිසි කීප දෙනෙක් ඉන්නවා තමන්ගේ වගකීම තේරුම් නොගත්තු. ඒකට විරුද්ධව විනය ක්‍රියාමාර්ග කරන් තියෙනවා. වැඩ තහනම් කරලා තියෙනවා. අත්අඩංගුවට අරන් තියෙනවා. තරාතිරම නොබලා සේවයෙන් අයින් කරලා තියෙනවා. තර්ක කරනකොට ධනය බලය හමුවේ මේගොල්ලෝ සංගවිලා හිටියා. ධනය බලය නැතිවට නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙයාටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා අධිකරණ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හඬනනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ කෙරෙහි විශ්වාසය නැද්ද? අධිකරණය පහුගියදා ලක්ෂ 26ක මුදල් අපහරණ කිරීම පිළිබඳව හිටපු මහමැතිවරයෙක් සහ එයාගේ නෑනා වූ පෞද්ගලික ලේකම් අවුරුදු 16කට හිරේ ගියා. හිරේ ගියපු වෙලාවේදී යාගේ නීතිඥ මහතුරු උසාවියේදී කිව්වා යාට ලිහිල් දඬුවමක් දෙන්න කියලා. අධිකරණයේ විනිශ්චයකාරතුමා කිව්වා මහජනයාගේ දේපල හොරකම් කිරීමේ නාස්ති කිරීමේ ප්‍රතිවිපාක වලට මීට අවුරුදු 2-3කට කලින් අපි අත්දකලා තියෙනවා. එනිසා මහජනයාගේ දේපල හොරකම් කිරීම පිළිබඳව මහජනයාගේ දේපල හොරකම් කිරීම ලීල් දඬුවම් නෙවෙයි ලබා දී යුතු වන්නේ විධිවිධානවල තියෙන උපරිම දඬුවම ලබා දෙන්න ඕන කියලා තමයි ලක්ෂ 26ට අවුරුදු 16 කිරියරිය. ඉතින් විශ්වාස කරන්න ඕනේ නැද්ද මේ ආයතන? මෙහෙම මේ රටේ ජනතාව මේ ආයතන කෙරේ විශ්වාසය තිබුණද? නෑ. රටක් ගොඩනගන්න පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරය, කැබිනට් මණ්ඩලය මේවා කෙරේ පුරවැසියන් විශ්වාස කරන්න ඕන. එහෙම නැතුව රටක් ඉස්සරහට යන්නේ නෑ. රේගු දෙපාර්තමේන්තුව අපි තීන්දුව తీරන අරන්තර කීප දෙනෙක් වැඩ තහනම් වෙලා තියෙනවා. යලි රේගු දෙපාර්තමේන්තුව කෙරේ විශ්වාසය හදන්න ඕන. ආදායම් දෙපාර්තමේන්තුව කෙරේ විශ්වාසය හදන්න ඕන. ඉඩම් කච්චරිය කෙරේ විශ්වාසය හදන්න ඕන. සියලු පුරවැසියන් අපේ රටේ මහජන ආයතන කෙරේ විශ්වාසය හදන්න ඕන. අපි කරමින් තිබෙනවා. ඒවා තමයි දේශපාලන පරිවර්තන කියන්නේ. ඒවා තමයි දේශපාලන වෙනස්කම් කියන්නේ. ඒවා තමයි රටක සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ ඒවා. පොලිසිය කරේ විශ්වාසය. පොලිසිය විශ්වාස කරන්නේ පොලිසිය විශ්වාස කරනවා. අධිකරණ විශ්වාස කරන්නේ අධිකරණ විශ්වාස කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව විශ්වාස කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විශ්වාස කරනවා. ආණ්ඩුව විශ්වාස කරන්නේ ආණ්ඩුව විශ්වාස කරනවා. ඒවට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. අපි මේ தත්ත්වය ඇති කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඉදිරිය පිළිබඳ විශාල සුබදායි වැඩ කටයුතුක අපි නිරත වෙමින් තිබෙනවා. මම ඔබලාට කියන්න කැමතියි. අපේ රටේ ආර්ථික ඉතා ඉක්මනින් පිම්මක් ගන්න පුළුවන් තරම් සංචාර කර්මාන්තේ. ජාත්‍යන්තර දේශපාලනේ ආර්ථික විශාල කුණාටුවක් ආවේ නැත්නම් මේ 2025 වසර ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් එන වසර බවට පරිවර්තනය